හායි දෙය බලන්නෝ සියල්ලෝ සාදරයෙන් පිළිගන්නවා බලමු සිනමා මූවි රිව් වෙත. අවුරුදු මිලියන ගානකට කලින් ලුසිෆර් දෙවියන් වහන්සේට විරුද්ධව කැරැල්ලක් කරන්න හැදුවා. ඒ නිසා දඬුවම් විදියට ඔහුව ස්වර්ගයෙන් එළියට දැම්මා. එයා කෙලින්ම වැටුනේ නිරයට. මයිකල් අග්‍රදේව දූතයා ලුසිෆර්ව ලොකු ගලක දම්වැල් වලින් ගැට ගහලා තමන්ගේම කඩුව මුද්‍රාවක් විදියට එතනින් තියලා යනවා. මයිකල් යන්න කලින් ලුසිෆර් දිවුරනවා දවසක දෙවියන්ට සමාන කෙනෙක් විදියට ආයෙත් එනවා කියලා. කාලය ගෙවිලා යද්දී ලුසිෆර් තමන්ගේ පලි ගැනීම සැලසුම් කරන්න යක්ෂයෝ එකතු කර ගන්නවා. ඒ වගේම එයාගේ අනුගාමිකයෝ ලුසිෆර් වැටුණ සිදුරු වටේටම විශාල විලා එකක් හදලා එයා ආපහු එනකන් බලාගෙන ඉන්නවා. දැන් 2022 අවුරුද්ද. ලෝරා කියන කලා ඉතිහාසඥවරිය ඉතාලියේ ඉගෙන ගන්නවා. එයාගේ අදහස් වුණේ ඉතාලියේ හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෝ එයාලගේ චිත්‍රවල හිටිය දේව දූතයන්වයි යක්ෂයන්වයි ඇත්තටම විශ්වාස කළේ නෑ කියන එක ගැන නිබන්ධනයක් ලියන්න. හැබැයි එයාගේ මහාචාර්යවරයා ඒ අදහස අනුමත කරන්නේ නැහැ. මොකද ඒකෙන් ඉතාලියේ ඉතිහාසයට අපහාසයක් වෙනවා කියලා. මේකටත් වඩා නරක දේ තමයි මේ මහාචාර්යවරයා ලෝරාට කිව්වා නිබන්ධනය ගැන එයාලගේ ගෙදරදි රහසින් කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මහාචාර්යවරයාගෙන් බේරෙන්න ලෝරාට එතනින් ඉක්මනින්ම මාරු වෙන්න වෙනවා. ඊට ටික වේලාවකට පස්සේ ලෝරා ෆාදර් මාකෝනීව හම්බ වෙනවා. මාකෝනී එයාට විශේෂ අවසර පත්‍රයක් දෙනවා. ඒකෙන් එයාගේ ආසන දේව මැදුරේ තියෙන හැම ප්‍රදර්ශනයකටම ඒ වාගේම අලුත් ප්‍රදර්ශනයට තියෙන ටියුරින් සලුවටත් ඇතුල් වෙන්න පුළුවන්. පූජකතුමා ලෝරාට මුළු තැනම පෙන්නනවා. සලුව බැලුවට පස්සේ මාකෝනි අලුතෙන්ම ගෙනාපු දෙයක් පෙන්නනවා. ඒ තමයි ලුසිෆර්ව පරදවන මයිකල්ගේ ලස්සන පිළිමයක්. ටික වේලාවක් දෙන්නා නපුර කියන සංකල්පය ගැන කතා කරනවා. ඊට පස්සේ මාකෝනි ලෝරාව තනි කරනවා. එයාට එයාගේ නිබන්ධනය වෙනුවෙන් පිළිමය සටහන් කරගන්න පුළුවන් වෙන්න. එයා චිත්‍ර අඳිද්දී කවුරු හරි තමන්ගේ නම කියනවා වගේ ලෝරාට ඇහෙනවා. හැබැයි වටේට කවුරුවත්ම නැති නිසා එයා හිතනවා ඒක එයාගේ මනසේ මැවුණු දෙයක් වෙන්නේ නැති කියලා. පැය කිහිපයකට පස්සේ ප්‍රදර්ශනය වහන්න ලං වෙනවා. කපුටෙක් ගොඩනැගිල්ල වටේට පියාඹලා ඇවිත් දොරටුව ළඟින් බහිනවා. ඒ කපුටා ලීස් බවට හැරවිලා අවසාන කණ්ඩායමේ සංචාරකයින් එක්ක එකතු වෙනවා. හැබැයි මඟ පෙන්වන්නා පස්සේ යන්නේ නැතිව ලීස් තහනම් කරපු දොරකින් ඇතුල් වෙනවා. ආරක්ෂක කැමරාවල හිටපු මුරකරුවෙක් මේක දකිනවා. ලීස් පිළිම තිබුණ කොරිඩෝව දිගේ ගිහින් ඈත ඉඳන් ලෝරා චිත්‍ර අඳින හැටි බලාගෙන ඉන්නවා. හැබැයි එයා එකපාරටම දකිනවා පිළිමේ තිබුණු ලුසිෆර්ගේ ඔළුව චලනය වෙනවා. ලෝරා ආයෙත් බය වෙලා වටපිට බලනවා. එතකොට ජනේලයක් ළඟ හිටපු කපුටෙක් දැකලා එයා තිගැස්සෙනවා. ලෝරා කපුට දිහා බලාගෙන ඉද්දී ලීස් පිළිමෙන් මයිකල්ගේ කඩුව හොරකම් කරගෙන යනවා. ඒ වෙලාවේ මුරකරුවෙක් ලෝරාව හොයාගෙන එනවා. එයා හිතන්නේ කණ්ඩායමෙන් වින්වුණු හිස්වැස්මක් දාගෙන හිටිය කෙනා ලෝරා වෙන්න ඇති කියලා. හැබැයි මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න Tamanට අවසර තියෙන බව ලෝරා ඔප්පු කරනවා. වහන්න වෙලාව හරි කියලා ලෝරාට මතක් කරපු මුරකරුවා ඒක වැරදීමක් කියලා හිතලා ආපහු යනවා. ලෝරා එයාගේ බඩු ටික එකතු කරගෙන මයිකල්ගේ අත දිහා බලනවා. හැබැයි යාට වෙනසක් කියන්න බැරි වෙනවා. ඊළඟට එයා ඉස්සරහා දොර ළඟින් ගියත් ඒක අගුළු දාලා නිසා වෙනත් පිටවීමක් හොයාගෙන යනවා. ආයෙත් කොරිඩෝවට ආවම ලීස් අර කඩුවෙන් මුරකරුවා මරලා එයාගේ ඔළුව අරගෙන යනවා දැකලා ලෝරා ගැස්සෙනවා. බය වෙච්ච ලෝරා දුවලා ගිහින් පාපොච්චාරණ කුටියක හැංගෙනවා. එතන ඉඳන් එයාට පේනවා ලීස් මුලකරුවාගේ ඇස් වලින් එලාම් එක නිවා දමන හැටි. ඒ වගේම කඩුවෙන් සලුව ආරක්ෂා කරලා තිබුණු වීදුරුව කඩලා ඒ ධාතුව හොරකම් කරන හැටිත් එයා දකිනවා. මාකෝනිට මේ සද්දය ඇහිලා ලීස්ව නවත්වන්න එතෙන්ට එනවා. හැබැයි ලීස් මාකෝනිට කඩුවෙන් අනිනවා. ඊට පස්සේ ලීස්ගේ ගෝලයෝ ඇවිත් සලුව ආරක්ෂා කරන්න උදව් කරනවා. එයාලා එළියට යනකොට ලීස් කුටිය ඇතුලේ ඉන්න ලෝරාව දැකලා තමන්ගේ මිනිස්සුන්ට එයාව අරගෙන යන්න කියලා අණ කරනවා. කණ්ඩායම කාමරයෙන් ගියාට පස්සේ මාකෝනි එයාගේ අවසාන හුස්ම ටිකෙන් යාඥා කරලා ලුසිෆර්ව නවත්වන්න තමන්ගේ ශරීරය පාවිච්චි කරන්න කියලා මයිකල්ගෙන් ඉල්ලනවා.
මයිකල් වහාම ස්වර්ගයෙන් බැහැලා ඇවිත් පූජකතුමාගේ ශරීරයට ඇතුල් වෙලා කායක යන ලීස්ගේ කණ්ඩායම පස්සේ දුවනවා. එයාගේ දේවදූත බලය නිසා එයාට හරිම වේගයෙන් දුවන්න පුළුවන් වුණත් මිනිස් ශරීරයට ඒ බලය දරාගන්න බැරි නිසා ශරීරය විනාශ වීම නවත්වන්න මයිකල්ට නවතින්න වෙනවා. මේ අතර සල්ලි තියෙන සෙනගක් හරිම දක්ෂ විදියට වයලින් වාදනය කරන පුදුම ළමෙක් දිහා බලාගෙන ඉන්නවා. ඒ රඟ දැක්මෙන් පස්සේ ඩොක්ටර් ලෝරන් පැහැදිලි කරනවා මේ ළමයා ඇන්ටෝනියෝ විවාල්ඩීගේ ක්ලෝනයක් කියලා. මේ වගේ ප්‍රසිද්ධ අයගේ සොහොන් වලින් DNA අරගෙන තමන්ගේ සමාගම හදපු ක්ලෝන ගොඩක් තවත් එකක් තමයි මේ කියලා. ඒ ළමයිව සල්ලි තියෙන දෙමව්පියන්ට වෙන්දේසි කරනවා. අද වෙන්දේසියේ තියෙන්නේ මයිකල් ඇන්ජලෝගේ ක්ලෝනයක්. වෙන්දේසිය අතරතුරේදී සලුව තමන්ට ලැබුණා කියලා ලෝරන්ව දැනුවත් කරන්න ලීස් එතෙන්ට එනවා. ටික වේලාවකින් පස්සේ කණ්ඩායම ලුසිෆර් විලායකට යනවා. ලෝරන් සලුව දැකලා හරිම සතුටින් මොකද දැන් එයාට ජේසුස් ක්ලෝන් කරන්න පුළුවන් නිසා. මේ අතර ලෝරා බෙන්ඩ්‍රා සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් එක්ක වීදුරු කුටියක් ඇතුලේ දම්වැල් දාලා ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් අඬන එක සහ කෑ ගහන එක නවත්වන්නේ නැහැ. හැබැයි ලෝරා මෘදු වචන කිහිපයක් පාවිච්චි කරලා එයාව සංසුන් කරන්න උදව් කරනවා. එකට එකතු වෙලා වැඩ කරන්න ඕන කියලා ලෝරා හිතනවා. හැබැයි එයාට මුකුත් සැලසුම් කරන්න කලින් හෙදියෝ කණ්ඩායමක් ඇවිත් එයාගේ ශරීර තොරතුරු සටහන් කරගන්නවා. මේ අතරේ මයිකල් ආයෙත් ආසන දේව මැදුරට ඇවිත් ආරක්ෂක පටි බලන වෙනත් පූජකවරු හම්බ වෙනවා. මාකෝනි ජීවතුන් අතර ඉන්නවා දැකලා එයාලා පුදුමයට පත් වෙනවා. හැබැයි මයිකල් කිසිම පැහැදිලි කිරීමක් දෙන්නේ නැතිව සලුවේ ආරක්ෂකයෝ ගැන අහනවා. පූජකවරු පැහැදිලි කරනවා ආරක්ෂාව බාරව හිටිය කාදිනල් වින්සිනි කියලා. හැබැයි එයාට ස්ථාවර භාවයක් නැති වෙලා යක්ෂයෝ සහ රාජ සංස්කෘතීන් ගැන කතා කරන්න පටන් ගත්තා. හැමෝම කිව්වේ ඒක පිස්සුව නිසා වෙන්න ඇති කියලා. බයිබලයේම කියන දේ පූජකවරු විශ්වාස කරන්නේ නැති එක ගැන මයිකල්ට පුදුමයි. වින්සිනී ඉන්නේ කොහෙද කියලා එයා දැනගන්න ඕන කියලා ඉල්ලනවා. වින්සිනී දැන් මානසික රෝහලක තනියම ඉන්න බව එයා දැනගන්නවා. ඊට පස්සේ මයිකල් ආරක්ෂක දර්ශන පටි අරගෙන ලෝරාගේ අවසර පත්‍රය පෙන්නලා එයා ගැන අහනවා. ඊට පස්සේ තමන්ව දැක්ක කියලා කාටවත් නොකියන්න කියලා පූජකවරුන්ගෙන් පොරොන්දුවක් ගන්නවා. අලුතෙන්ම මයිකල් ජැකට් එකක් ණයට අරගෙන මාකෝනිගේ කාර් එකෙන් යනවා. එයාගේ බලය නිසා ඇතිවෙන වේදනාව දරා ගන්න ග්ලව්ස් බොක්ස් එකේ තිබුණ බෙහෙත් ටිකකුත් එයා ගන්නවා. ඒ හැම වෙලේම කපුටෙක් යාට නොදෙනින්න මයිකල්ගේ පස්සෙන් එනවා. විලා එකේ ඉන්න විද්‍යාඥයෝ ජේසුස්ගේ DNA සලුවෙන් ගන්න මහන්සි වෙන අතරේ මයිකල් මානසික රෝහලට ඇවිත් බය වෙලා ආයුධ අරගෙන ඉන්න වින්සිනීව හම්බ වෙනවා. හැබැයි වින්සිනී මයිකල්ව අල්ලපු ගමන් එයාට තේරෙනවා මයිකල් සාමාන්‍ය පූජකවරයෙක් නෙවෙයි කියලා. එයා දේවදූතයෙක් කිව්වම වින්සිනී වහාම ඒක විශ්වාස කරනවා. වින්සිනී ලීස් ගැන දන්නවා. එයා මයිකල්ට යන්න තියෙන සිදුර වටේට හදපු විලා එක පෙන්නනවා. ඒ වගේම මේ මානසික රෝහලය හැදුවේ මුරපොලක් විදියට කියලා එයා පැහැදිලි කරනවා. ශුද්ධ ලියවිලිවල තියෙනවා දවසක ලුසිෆර් ආපසු එනවා කියලා. ඒ වෙනුවෙන් එයාට ලෝක දෙකටම අයිති පුරාණ මුර්ගයෝ දෙන්නෙක් ඕනේ. එක කෙනෙක් තමයි මේ ගැහණිය. ඒ කියන්නේ ලීස්. අනිත් කෙනා තමයි පොළවේ මුර්ගයා. අවුරුදු ගාණක් තිස්සේ ලුසිෆර්ගේ අනුගාමිකයෝ ළමයිව ගෙනත් දුන්නත් ඒ කිසිම මිනිස් ශරීරයක් ලුසිෆර්ව දරා ගන්න තරම් ශක්තිමත් උනේ නැහැ. ඒකයි එයාලා සලුව හොරකම් කළේ. එයාට ඇතුල් වෙන්න පුළුවන් තරම් ශක්තිමත් ශරීරයක් තියෙන එකම කෙනා ජේසුස් නිසා එයාලා ජේසුස්ව ක්ලෝන් කරන්න සැලසුම් කරනවා. මයිකල් මේ දේ අහලා පිළිකුල් වෙලා එයාලව නවත්තනවා කියලා පොරොන්දු වෙනවා. ඒ නිසා වින්සිනී මයිකල්ව විලා කන්ද පාමුලට අරගෙන යනවා. මයිකල්ගේ පැමිණීම නිසා එයාගේ කඩුවට දැනෙනවා. දැන් ලුසිෆර්ට දම්වැල් ඇදලා අන්තිමට තමන්ගේ මුද්‍රාවෙන් නිදහස් වෙන්න පුළුවන්. විලා එක ඇතුලේ ගැහැණු අය එයාලගේ දම්වැල් කඩන විදිහත් හොයාගන්න උත්සාහ කරන අතරේ එයාලගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනවා. ඒකෙන් ලෝරාට එයාගේ සැමියවයි ළමයවයි නැති වෙලා කියලා හෙළි වෙනවා. ලෝරන් පරීක්ෂණ කිහිපයක් කරලා ලෝරා 100% ගැලපෙනවා කියලා හොයා ගන්නවා. ඒ නිසා ලීස් ඉක්මනට වැඩේ ඉවර කරන්න කියලා එයාට අණ කරනවා. ඊළඟට හෙදියෝ ආයෙත් කුටියට ඇවිත් කෙල්ලන් අරගෙන යන්න හදනවා. හැබැයි යාලගේ දම්වැල් පාවිච්චි කරලා ආරක්ෂා වෙන්න හදනවා. අවාසනාවට තවත් හෙදියෝ ඇවිත් එයාලව පාලනය කරනවා.
බෙන්ඩාවයි ලෝරාවයි සැත්කම් කාමරයට අරගෙන යනවා. එතනදි ඩොක්ටර්වරු ජේසුස්ගේ DNA වලින් සංසේචනය කරපු බිත්තර කෙල්ලන්ගේ ගර්භාෂවලට බද්ධ කරනවා. ලීස් ඇවිත් තමන්ව දෙවියන් වහන්සේගේ දේවදූතයෙක් කියලා හඳුන්වා දෙනවා. ආසන දෙව් මැදුරේ තිබුණු ලුසිෆර්ගේ සටහන් දැකලා එයාලා හරිම දිරිගැන්වුණු නිසා තමන් තමයි තෝරාගත් කෙනා කියලා එයා දන්නවා කියලා ලීස් ලෝරාට කියනවා. මේ අතර විලායකට යන රහස් ගුවාවක දොරටුව ළඟින් වින්සිනී මයිකල්ව දාලා යනවා. වින්සිනී යන්න කලින් එයාලව පස්සෙන් එමින් හිටපු කපුටාව දැකලා වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ එයාගේ ආයුධය මයිකල්ට දීලා මයිකල් වහාම ගුහාව ඇතුළට යවනවා. ටික වේලාවකින් පස්සේ ලෝරයි බෙන්ඩායි මනමාලියන් වගේ ඇඳලා ලුසිෆර් වන්දනා කරන අයගේ රැස්වීමකට ගෙනත් කණුවක දම්වැල් දාලා බැඳලා තියෙනවා. ඊට පස්සේ පොළවේ මුර්ගයාවිත් කෙල්ලන්ව අරගෙන නිරයට යන්න තියෙන සිදුර ආරක්ෂා කරන ලිඳ ඇතුළට පහත් කරන ලොකු කුරුළු කූඩුවක දාලා පහත් කරනවා. එක පාරටම යක්ෂයෝ ටිකක් කූඩුව වටේට ඇවිත් ලුසිෆර් තමන්ගේ ශරීරයේ සාරයක් බවට පත් කරගෙන බෙන්ඩාගේ කටහරහා ඇතුල් වෙන්න පුළුවන් වෙන්න ගෑනු අයව බිමින් තද කරගෙන ඉන්නවා. තත්පර කිහිපයක් බෙන්ඩා යක්ෂයාට එරෙහිව සටන් කරනවා. හැබැයි අන්තිමට එයාට දරා ගන්න බැරි වෙලා මැරිලා යනවා. ඊට පස්සේ ලුසිෆර් එයාගේ ශරීරයෙන් එළියට ඇවිත් ලෝරාගේ ශරීරයට ඇතුල් වෙනවා. ලෝරාට කිසිම කරදරයක් නැතිව මේ ආවේශය දරා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ලෝරා සිහි විකල් වෙච්ච ගතියකින් එළියට යනවා. ලීස් එයාට තෝරාගත් තැනැත්තිය කියලා හඳුන්වා දීලා ඇඳකුයි ශරීර තොරතුරු සටහන් කරන යන්ත්‍රයකුයි තියෙන අලුත් වීදුරු කුටියකට අරගෙන යනවා. Taman ඇතුලේ ඉන්නේ මොකද්ද කියලා ලෝරා ඇහුවම ලීස් කියන්නේ ඒ ඊට වඩා හොඳ ජේසුස් කෙනෙක් කියලා. මයිකල් ගැන කතා කළොත් එයාට අන්තිමට ගුහාවේ උමගේ දොරක් හම්බ වෙලා වෙඩි තියලා ඒක අරගෙන විලා එකට ඇතුල් වෙනවා. මුරකරුවෝ වහාම එයාව දකිනවා. මයිකල්ට එයාගේ ආයුධය පාවිච්චි කරන්න බැරි වෙද්දි එයාගේ උරහිසට වෙඩි වදිනවා. ඊට පස්සේ මයිකල් පහරවල් කිහිපයකින් මුරකරුවන්ව එළියට දමලා කාටවත් නොදැනෙන්න යුනිෆෝම් එකකුයි අවසර පත්‍රයකුයි හොරකම් කරනවා. මයිකල් පරීක්ෂණාගාරයට ඇතුල් වෙලා සලුව ආපසු අරගෙන ආරක්ෂක කැමරා දිහා බලලා ලෝරා ඉන්න තැන හොයා ගන්නවා. ඒ වෙලාවේ ඩොක්ටර් ලෝරන් පරීක්ෂණාගාරයට ඇතුල් වෙනවා. හැබැයි මයිකල් වහාම යාව මේස උඩට තල්ලු කරලා උත්තර ඉල්ලනවා. ලෝරන්ගේ එකම උත්තරය වෙන්නේ එයා අලුත් ආරම්භයක් වෙනුවෙන් වැඩ කරනවා කියන එක. මයිකල් ගෑස් සිලින්ඩරය ඇරලා ගිනි දැල්ලක් පත්තු කරලා මුළු පරීක්ෂණාගාරයම පිපිරෙන්න තීරණය කරනවා. ඒකෙන් එයාටයි එන මුරකරුවන්ට අතර ගින්නක් ඇති වෙනවා. මුළු ගොඩනැගිල්ලම ගිනි එලාම් නාද වෙන්න පටන් ගන්නවා. ලෝරා හෙද නිලධාරියකින් එයාව යන්න දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි එයා කුටියෙන් එළියට යන්න දෙන්නේ නැහැ. එකපාරටම මයිකල් ඇවිත් හෙද නිලධාරියන්ට පහර දීලා එළියට දමනවා. මාකෝනි ජීවතුන් අතර ඉන්නවා කියලා හිතලා ලෝරා යාව බදා ගන්නවා. හැබැයි ලුසිෆර් මයිකල්ට විදුලි සංදේශයෙන් කතා කරන්න පටන් අරගෙන එයාගේ නිදහස ගැන විහිළු කරන නිසා මයිකල්ගේ අවධානය වෙනස් වෙනවා. තමන්ගේ මුද්‍රාව කැඩුනේ කොහොමද කියලා මයිකල්ට තේරෙන්නේ නැහැ. එයාට තරහ යනවා. ඒ නිසා ලෝරා හිතන්නේ මයිකලුත් සතුරාගේ පැත්තේ කෙනෙක් කියලා. බය වෙච්ච ලෝරා දුවගෙන යනවා. හැබැයි මුරකරුවන්ට එයාව හම්බ වෙන කලින් මයිකල් ඉක්මනට ගිහින් ඇයව කාමරයකට ඇදගෙන යනවා. ලෝරා යාගේ තුවක්කුව හොරකම් කරලා මයිකල්ට එල්ල කරනවා. හැබැයි මයිකල් වෙඩි වැදුණු තුවාලය බලා ගන්න අතරේ එයා තමන්ගේ පැත්තේ ඉන්නවා කියලා ලෝරාව විශ්වාස කරවනවා. ඊට පස්සේ ලෝරා එයාලා තමන්ට කරපු දේ පැහැදිලි කරනවා. ඉතින් මයිකල් එයාව ආරක්ෂා කරගන්න එයාව ඇදගෙන යන්න තීරණය කරනවා. ලීස් එයාලා යනවා දැකලා එයාගේ ගෝලයෝ එයාලා පස්සේ යවනවා. හැබැයි මුරකරුවෙක් ලෝරාට වෙඩි තියන්න ලං වෙද්දී ලීස් එයාව මරනවා. මොකද ලෝරාට හානියක් වෙන්න බැරි නිසා. මයිකලුයි ලෝරයි ගුහාවේ උමගින් පැනලා යන්න හදනවා. හැබැයි බබා ඉක්මනට වැඩෙන නිසා ලෝරාට අසනීප වෙන්න පටන් ගන්නවා. එයාලගේ හිමින් ගමන නිසා මුර්ගයාට එයාලව අල්ලගන්න වෙලාව ලැබෙනවා. ඌ මයිකල් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මයිකල් මුලින් හොඳට සටන් කළත් ආයෙත් එයාගේ මිනිස් ශරීරය අසාර්ථක වෙන්න පටන් අරගෙන මුර්ගයා මයිකල්ව පරදවනවා. ලීස් ගෝලියෝ එක්ක ඇවිත් ආයෙත් ලෝරාව අල්ලගන්නවා. ලෝරා තර්ජනය කරනවා එයාලා පූජකවරයාට මොනවා හරි කළොත් බබාට රිද්දවනවා කියලා.
හැබැයි ලීස් මතක් කර දෙනවා පූජකවරයා දැනටමත් මැරිලා ඉන්නේ. දැන් එයාට කරන්න තියෙන්නේ දේවදූතයව මරණ එක විතරයි කියලා. ලෝරාව ආයෙත් කුටියට අරගෙන ගිහින් ඇඳේ ගැට ගහනවා. මේ අතර මයිකල්ව ළිඳේ තියෙන කාමරේ දම්වැල් දාලා බැඳලා තියෙනවා. එයා තමන්ගේ බලය පාවිච්චි කරලා දම්වැල් විනාශ කරලා නිදහස් වුණත් මේකෙන් එයා හරිම දුර්වල වෙනවා. බිම දිගේ ඇදිලා ගිහින් එයා ළිඳ ළඟට ඇවිත් ඒක ඇරලා මුර්ගයාට එයා අල්ලගන්න කලින් ඇතුළට පනිනවා. නිරයට වැටුණ ගමන් යක්ෂයෙක් මයිකල්ට පහර දෙනවා. හැබැයි මයිකල් ඉක්මනටම එයා තල්ලු කරලා දානවා. එයා ගල පරීක්ෂා කරලා බලනවා. එයාගේ කඩුව එතන නැති බව දැකලා පුදුම වෙනවා. තවත් යක්ෂයෝ ඇවිත් ලුසිෆර්ගේ කඩුව පාවිච්චි කරලා අවුරුදු ගානකට කලින් ලුසිෆර්ට කරපු විදියටම මයිකල්ව හිර කරනවා. මේ අතර බබා අද්භූත වේගයකින් ලෝරාගේ ඇතුලේ වැඩෙන්න පටන් ගන්නවා. ලීස් ලෝරාට කියනවා එයාට නැති වුණ කෙනා වෙනුවට මේ බබා ආදේශකයක් වෙනවා කියලා. හැබැයි යාලා දෙන්නවම එකයි කියලා කියන්න ලෝරා ප්‍රතික්ෂේප කරනවා. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයේදී තිරයේ ඉන්න බබා දිහා ලෝරා බලනවා. එකපාරටම ඌ බඩෙන් එළියට ඇවිත් Tamanට කෑ ගහනවා දැකලා ලෝරා බීතියට පත් වෙනවා. හැබැයි ඒ වෙලාවෙම එයාට ඇහැරෙනවා. ඒක හීනයක් විතරක් බව එයා තේරුම් ගන්නවා. ලීස් එයා ළඟ ඉඳගෙන ඉන්නවා. ලුසිෆර් එයා එක්ක කතා කරනවද කියලා ලීස් දැනගන්න කැමතියි. ලෝරා උත්තර දෙන්න නැති නිසා ලීස් පටන් ගන්නවා එයාලා දෙවියෝ කියලා දන්න ඒ කුරිරු පාලකයාට විරුද්ධව ලුසිෆර් සටන් කරපු හැටි ගැන කතාවක් කියන්න. Tamanට ඒක වැදගත් නෑ කියලා ලෝරා කිව්වාම ලීස් එයාට කම්බුලට පහරක් දෙනවා. බබා ලැබුණට පස්සේ ලෝරාව නිදහස් කරනවා කියලා ලීස් පොරොන්දු වෙනවා. හැබැයි දැනට ගෞරවයෙන් ඉන්න ඕන කියලා එයා අණ කරනවා. ටික වේලාවකින් පස්සේ ළමයි කණ්ඩායමකට ගල උඩ ඉන්න මයිකල්ව හම්බ වෙනවා. මේ අය නිරයේ ජීවත් වෙන්න එකට වැඩ කරන අසාර්ථක වෙච්ච පූජා දීමෙන් ඉතුරු වුණු ළමයි. එයාලට මයිකල්ගේ කඩුව හොයාගන්න පුළුවන් වුණත් ගෙදර එක්කගෙන යනවා කියලා මයිකල් පොරොන්දු වෙනවා. හැබැයි ලුසිෆරුත් දේවදූතයෙක් වුණ නිසා දේවදූතයන්ව විශ්වාස කරන්න පුළුවන්ද කියලා ළමයින්ට අවිනිශ්චිතයි. අවසානයේට යක්ෂයෝ මේ කතාවට බාධා කරලා ළමයි දුවගෙන යනවා. හැබැයි යාලා කිහිප දෙනෙක්ම අල්ල ගන්නවා. මයිකල්ට පුළුවන් වෙන්නේ කනස්සල්ලෙන් බලාගෙන ඉන්න විතරයි. ආයෙත් කුටිය ඇතුලේ ලුසිෆර්ගේ සාරය తాවකාලිකව ලෝරාගේ ගර්භාෂයෙන් එළියට ඇවිත් එයාගේ කන හරහා ඇතුල් වෙලා එයාට ප්‍රතික්ෂේප කරන්න බැරි යෝජනාවක් කරනවා. ඒ තමයි ලෝරා තමන්ව තමන්ගේ ජීවිතයට බාරගත්තොත් ලුසිෆර් එයාගේ පවුල මරපු මිනිස්සාවයි ලෝරා වෛර කරන ලීස්වයි මරන්න උදව් කරනවා කියලා. මේ ගිවිසුම පිළි අරගෙන ලෝරා ඇඳේ හාන්සි වෙනවා. එයා හීන දකිනවා ළමයා තුරුල් කරගෙන. එයා එක්ක බැඳීමක් ඇති කරගන්න හැටි මේ හැමදේම බලන ලීස් ලෝරා වැඩිපුර ශක්තිමත් වෙයි කියලා බය වෙන්න පටන් ගන්නවා. පස්සේ හෙදියෙක් පරීක්ෂණ කරගෙන යද්දි ලෝරා යාගේ අලුත් බලය පාවිච්චි කරලා එළිය නිවා දමලා හෙදියව මරනවා. ඊට පස්සේ එයා කාමරෙන් එළියට ඇවිත් තවත් හෙදියෙක් එක්ක හැප්පෙනවා. එයා මැරෙනකම්ම ලෝරා එයාව ගහලා පයින් ගහන්න පටන් ගන්නවා. එකපාරටම ලුසිෆර්ගේ අඳුරු ග්‍රහණයෙන් ලෝරා නිදහස් වෙනවා. Taman කරපු දේ ගැන බය වෙලා තවත් නරක අතට හැරෙන්න කලින් බබාව මරන්න ඕන කියලා එයා තීරණය කරනවා. මේකින් ලුසිෆර් අම්මේ කියලා කතා කරලා ඒක කරන්න එපා කියලා ඉල්ලනවා. ලෝරා ලුසිෆර්ගේ හඬ නොසලකා මුරකරුවෝ එයා පස්සේ එන්න පටන් ගත්ත නිසා පිරිසිදු කරන අල්මාරයක් ඇතුළට දුවනවා. දොර ඇකුළු දැම්මට පස්සේ ලෝරා ක්ලෝරින් බෝතලයක් අරගෙන ලුසිෆර්ගේ පාලනයට එරෙහිව සටන් කරලා ඒක බොනවා. ලෝරා වමනය දමමින් වේදනාවෙන් දඟලද්දී ලීස් දොරට පයින් ගහලා ඇතුළට ඇවිත් බබාට කරපු දේ ගැන ලෝරාට කෑ ගහනවා. ඩොක්ටර් කෙනෙක් හොයාගෙන යද්දී ලෝරා එකපාරටම එයාගේ බලය පාවිච්චි කරලා දොර වහලා ලීස්ව බිම දාලා එයාගේ මූණට වමනය කරනවා. මේකෙන් හෙළි වෙන්නේ දැන් ලුසිෆර් තමයි යාගේ ශරීරය පාලනය කරන්නේ මේකේ ලීස්ගේ වැරදි වලට දෙන දඬුවමක් කියලා. බබාව උස්සන් ලැබුණා නම් හොඳයි කියලා ලීස් ප්‍රාර්ථනා කරනවා. හැබැයි ලුසිෆර් යාගේ ඉල්ලීම නොසලකා අලුත් අනක් දෙනවා. බබා ලැබුණාට පස්සේ මෙතන උන දේ කාටවත් දැනගන්න බෑ. ඒ නිසා හැමෝම මැරෙන්න ඕනේ. ඒ වගේම ලෝරා සහ බබා අතර බැඳීමක් ඇතිවෙන එක ගැනත් එයා බයයි. ඒ කියන්නේ බබා ලැබුණට පස්සේ එයාවත් මරන්න ඕන. ඊට පස්සේ ලෝරන් එතනට එනවා. ක්ලෝරින් වලින් බේරෙන්න ඕන කියලා ඉල්ලන අතරේ ලුසිෆර් යාට පහර දෙනවා. ටික වේලාවකට පස්සේ
ලෝරාගේ ශරීරය සුව කරන උපකරණයක් ඇතුළට දමනවා. ලුසිෆර්ගේ සාරය තාවකාලිකව එයාගේ ශරීරයෙන් එළියට ඇවිත් නිරයේ ඉන්න යක්ෂයෙක්ව පාලනය කරනවා. එයාගේ අසාර්ථකත්වය ගැන විහිළු කරන්න මයිකල් එක්ක කතා කරනවා. මේක ළමයි සෙවණැලි අතරින් බලලා මයිකල් හොඳ කෙනෙක් කියන සාක්ෂි වෙනවා. ලුසිෆර් ගියාට පස්සේ දෙවියන් වහන්සේ මේක වෙන්න ඉඩ දෙන්නේ ඇයි කියලා මයිකල්ට අන්තිමට තේරෙනවා. ළමයි එයාගේ උදව්වට එනවා. එයාට දම්වැල් වලින් යක්ෂ කඩුව අයින් කරන්න තරම් ශක්තියක් නැති නිසා එයාලා මයිකල්ගේ කඩුව හොයාගෙන යනවා. ගල් අතරින් එයාලා ඒක හොයා ගන්නවා. හැබැයි මයිකල්ට දෙන්න කලින් යක්ෂ ටිකක් ඇවිත් ළමයින්ටත් නිදහස දෙන්නම් කියලා කියනවා. ටික වේලාවක් ළමයි දෙගිඩියාවකින් හිටියත් ඊට පස්සේ එයාලට ඇහුණ දේ මතක් වෙලා මයිකල්ට කඩුව දෙනවා. එයා తాවකාලිකව එයාගේ පරණ ස්වරූපය අරගෙන යක්ෂයන්ව මරනවා. ඉක්මනට එනවා කියලා ළමයින්ට පොරොන්දුවක් දීලා. මයිකල් මාකෝනිගේ ශරීරයෙන් පෘථිවියට ඇවිත් සල්ව ආපසු අරගෙන ප්‍රධාන ගොඩනැගිල්ලට යනවා. එයා මොරකරුවෙක්ට පහර දීලා ආයුධයක් හොරකම් කරනවා. ඊට පස්සේ ලෝරා ගැන බලද්දී එයාට උත්තර දෙන්නේ ලුසිෆර්ගේ හඬ. උදව් කරන්න උවමනාවෙන් මයිකල් ඒ උපකරණය වෙනත් කාමරයකට තල්ලු කරගෙන යන්න පටන් ගන්නවා. හෙදියෙක් මේක දකිනවා. දොර ඇගුළු දැම්මාට පස්සේ මයිකල් උපකරණය ඇරලා බබා ලෝරා හිතන දේ නෙවෙයි කියලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. හැබැයි ලුසිෆර් ලොකු කෑගැසීමකින් එයාව තල්ලු කරලා දමනවා. ඊට පස්සේ ලුසිෆර් ලෝරාගේ ශරීරය මයිකල්ට උඩින් සිට ගන්නා විදිහට පාලනය කරනවා. පාලනය කරලා එයාගේ දිය කඩන එක ගැන නිවේදනය කරනවා. ඊට පස්සේ දියට දේවදූතයාගේ ඇඟට දාලා එයාගේ ශරීරය පුලුස්සා දමනවා. මයිකල් පැනලා යන්න හදනවා. හැබැයි ලුසිෆර් එයා අල්ලගෙන ලෝරාගේ උකුලුඩ තිය වන්දනා කරන්න කියනවා. මයිකල් ඒක ප්‍රතික්ෂේප කළාම ලුසිෆර් ලෝරාගේ ඇඟිලි වලින් මයිකල්ගේ බෙල්ලට අනිනවා. හැබැයි මයිකල් අතාරින්නේ නැහැ. එයා දැනගත්ත නිගමනය කියනවා. දෙවියන් වහන්සේ මේක වෙන්න ඉඩ දෙන්නේ ලුසිෆර් ජේසුස්ගේ ශුද්ධ වූ ශරීරයට ඇතුල් වුණොත් ජේසුස් එයාගේ පාලනය යටතේ සදාටම මුද්‍රා තබනවා. මේක ඇහිලා ලුසිෆර්ට හරියටම තරහ යනවා. එයා කෝපයෙන් දඟලන්න පටන් අරගෙන යතර මයිකල්ට සිහිය නැති වෙනවා. ලීස් මුරකරුවන් එක්ක එනවා. ලුසිෆර් එයාගෙන් ඉල්ලනවා බබාව මරන්න කියලා. හැබැයි ලීස් ආයෙත් කතා කරන්නේ ලෝරා කියලා හිතලා මුරකරුවන්ට එයාව පූජාසනයකට අරගෙන යන්න කියනවා. නීරයට තියෙන ලිඳ උඩදී ලෝරා බබාව බිහි කරනවා. ලීස් වහාම එයාව අරගෙන යනවා. ලෝරාව ලිඳ උඩ තනියම දාලා මුර්ගයා පියන ඇරලා එයාව වට්ටන්න හදනවා. ඊට පස්සේ අනිත් අය එක්ක එළියට යනවා. ලීස් එයාලගේ අලුත් ගැලවුම් කරුවා ලුසිෆර්ගේ අනුගාමිකයන්ට හඳුන්වා දීලා මෙයාව වතුරෙන් නෙවෙයි ලේ වලින් බෞතිස්ම කරනවා කියලා නිවේදනය කරනවා. ඊට පස්සේ මුර්ගයා හැම අනුගාමිකයෙක්ම ඩොක්ටර් කෙනෙක්ම මුරකරුවෙක්ම මරන්න පටන් ගන්නවා. ලෝරන් පුදුම වෙලා හිටියත් Tamanව ඉතුරු කිරීම ගැන සතුටුයි. හැබැයි එයා බබාගේ ඔළුවට හාද්දක් දුන්නට පස්සේ මුර්ගයා එයාවත් මරනවා. මේ අතර මයිකල්ට සිහිය ඇවිත් එයාගේ ආයුධයෙන් ජනේලය කඩලා කාමරයෙන් පැනලා යනවා. එයා ළිඳ තියෙන කාමරයට ඇතුල් වෙලා ලෝරා අද්දර එල්ලී ඉන්නවා දකිනවා. ඉතින් එයා ලෝරාව උඩට ගන්න උදව් කරනවා. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා එයාලගේ සතුරා පස්සේ යනවා. ලීස් බබාව කායකකින් අරගෙන යන්න හදද්දි ලෝරා ලීස්ට පැනලා පහර දීලා ළමයා ගන්න හදනවා. ලීස් ලුසිෆර්ට හානියක් කරන්න එපා කියලා ඉල්ලනවා. හැබැයි මයිකල් පැහැදිලි කරනවා මේ බබා ලුසිෆර් නෙවෙයි කියලා. යක්ෂයා ලෝරාව තෝරාගත්තේ නැහැ. දෙවියන් වහන්සේ තමයි තෝරාගත්තේ. එයා බිහි කළේ ලුසිෆර්ගේ සදාකාලික හිරගෙදර බවට පත්වෙන කෙනා කියලා. ලෝරා කායකට නැගලා වින්සිනීව හොයාගෙන යනවා. මේ අතර මයිකල් සටන් කරන්න නවතිනවා. මොකද නිරේ දොරටු ඇරිලා ඒ කියන්නේ යක්ෂයෝ පැනලා යන්න හදනවා. මයිකල් ඉක්මනට නිද ළඟට ගිහින් ඒක වහනවා. හැබැයි මුර්ගයා ඇවිත් එයාව තල්ලු කරලා දමලා ආයෙත් ලිඳ අරින්න හදනවා. මුර්ගයාට ඒක කරන්න කලින් මයිකල් ලී සාක්ෂි විනාශ කරන්න තියලා ගියපු පුපුරන ද්‍රව්‍ය හොයාගෙන ඒක පත්තු කරනවා. ඒකෙන් ලොකු පිපිරීමක් ඇති වෙලා මුළු පහසුකමම විනාශ වෙලා සිදුර සුන්බුන් වලින් වැසී යනවා. ටික කාලයකට පස්සේ වින්සිනී ලෝරාවයි බබාවයි ආසන දෙව්මැදුරට අරගෙන යනවා. එයාලා සලුව ආපසු දෙනවා. මයිකල් පොරුන්දුණු විදියට හැම ළමෙක්ම නිදහස් කරන්න නිරයට යනවා. අවුරුදු ගාණක් ගෙවිලා යනවා. ලෝරා වින්සිනී එක්ක මානසික රෝහලේ ජීවත් වෙන්නේ ළමයව ආරක්ෂා කරගන්න. ළමය හොඳට වැඩුණා. එයා නීරෝගී. දවසක් ලීස් පවුල දිහා බලාගෙන රහසින් කැලේට ඇවිත් ලුසිෆර්ට කතා කරන්න හදනවා. හැබැයි යක්ෂයා පැනලා යන්න හදද්දි
ළමයා එයාව තමන්ගේ ශරීරයට අවශෝෂණය කරගෙන මුද්‍රා තබා ගන්නවා. ඉතින් එතනින් මේ කතාව ඉවරයි guys. next video එකකින් ඉක්මනටම හමු වෙමු. see you guys.